I think කොහොමද ඔයාලට මම අදත් ඔයාලට 9 මිනිස් වගාව සම්බන්ධ පොඩි වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලට මම මේ පැල ටික දාගද්දි මුලින් ඉඳලම මේ ආරක්ෂිත ගෘහය හදාගන්න දවස් ඉඳලම ඔයගොල්ලන්ට වීඩියෝ දැම්මා. ඉතින් මම අද යන්නේ මේ අපේ 9 මිනිස් වගාවේ මේ රිකිලි කප්පාදු කරගන්න. දැන් මාස 2කමාරක් විතර එනවා මේ අපේ මේ පැල ටිකට. දැන් ගොඩක් උස වෙලා තියෙන්නේ. ඉතින් මලුත් හැදුනා මං නමුත් පළවෙනි පාරම ආපු මල් ටික මේ කඩලා දැම්මා මොකද අපිට ගහ හොඳට හදාගන්න අවශ්‍ය නිසා. දැන් දෙවෙනි පාර මල් හැදිලා තිනවා ඒව කඩන්නේ නැහැ. දැන් එහෙම ඒව කරල් හැදෙන්න දෙනවා. මොකද අපි මුලදී ගහ හොඳට හදා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ අපිට ලොකු අස්වැන්නකට යන්න පුළුවන් වෙන්නේ. අර මුලින් ඉඳලම මේ හැදෙන මල් තියෙන දුන්නාම ගහ හැදීම අඩු වෙනවා. ඒ නිසා අපි ඒද මල් ටික කඩා ගත්තා. ඉතින් මේ යට තියෙන කොළත් මම එකපාරක් කඩා ගත්තා. දැන් නමුත් ඔක්කොම කැඩුවේ නැහැ, ටිකයි කැඩුවේ. දැන් ඔයගොල්ලන්ට මම අද වීඩියෝ එකේ පෙන්නන්නම් මේ පත්‍ර අයින් කරගන්න හැටි, අනවශ්‍ය රිකිලි අයින් කරගන්න හැටි. හොඳයි අපි එහෙනම් වීඩියෝ එකට යමු. හොඳයි. පාත් කළා. තියෙන පොඩ්ඩක්. හොඳයි ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් මම මේ ගහේ ඔයගොල්ලන්ට රිකිලි කප්පාදු කරගෙන පෙන්නන්නම්. මුලින් ඉඳලම කොළ තියෙනවා. මුල මේ හරිය තිබිච්ච කොළ ටික මම අයින් කරගත්තා. මේ ඊට උඩ තියෙන කොළ ටික තමයි තියෙන්නේ. දැන් මේවත් අපි අයින් කරනවා. ඒ වගේම මේ රිකිලිත් අපි අයින් කරනවා. නමුත් මම මේ එක රිකිල්ලක් මේ ගහේ අද ඉතුරු කරගන්නවා. මොකද මට මෙතන ඉඩ තියෙන නිසා. මේ එක රිකිල්ලක් මට තව මේක හදාගන්න පුළුවන්. මේ ඔයගොල්ලන්ට එහෙම ඉඩ නැත්තම් මේ රිකිලිත් අයින් කරගෙන මේ එක තනි කඳ විතරක් තියාගන්න. එහෙම ඉඩ තියෙන තැනක නම් තව ටිකක් අපිට මේ නඩත්තු කරගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක අපිට මේකේ කරල් හැදෙන නිසා තව ටිකක් පළදා වැඩි කරගන්න පුළුවන්. දැන් මේ අනවශ්‍ය පත්‍ර අපි ඉවත් කරන්නේ වලට අවුව එහෙම වැටෙන්නේ නැහැ. එතකොට මේවා ප්‍රබාසල්ටේෂන් දෙවෙන්නේ නැහැ. ඒ වගේම මේවා ගහට කරදරයක්. මොකද මේ සත්තු එහෙම ආවහම අපි දැන් කෘමිනාශකෙම උඩින් ගහද්දී මේ යට තියෙන පත්‍ර වලට වදින්නේ නැහැ. එතකොට යාලට මේවා යට ඉන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ යට තියෙන පත්‍ර අපිට අනවශ්‍ය නිසා අපි අයින් කරගන්නේ ඒ නිසා. අපි බලමු අපිට පුළුවන් ඒ සඳහා කතුරක් හරි මෙන්න මේ වගේ කටර එකක් හරි යොදා ගන්න. මේ කැප්ටන් තියෙන්නේ අපි මේ කැප්ටන් එකේ ඔබලා දිලීරනාශක වලින් පිරිසිදු කරලා ගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ මුල තියෙන පත්‍ර මේ කන්දට චුට්ටක් මෙහාට වෙන්න අඟල් භාගයක් විතර මෙහායින් මෙන්න මේ විතර කපලා ඉවත් කරගන්නවා. දැන් මේ ඔයගොල්ලන්ට පේන ඇති මේ පත්‍රවලත් කිසිම සතෙක් නැහැ. මෙන්න මේ ප්‍රධාන දෙබලේ ළඟට එනකම් අපි පත්‍ර ඉවත් කරගන්නවා. මේ කපා කරන පත්‍ර එක තැනකට එකතු කරලා අපි වගාවෙන් එළියට ගෙනහිල්ලා ඉවත් කරගන්න ඕන. මෙන්න මේ විදිහට මේ ගහේ ප්‍රධාන දෙබලේ ළඟට එනකම්ම සියල්ලම කුඩා රිකිලි වගේම පත්‍රත් අයින් කරගත්තා. හරි දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ගහේ ප්‍රධාන කන්ද පැහැදිලිවම තියෙනවා.
ඒ වගේ මේ මුලට හොඳට හුලං වදිනවා වාතය සංසරණය වෙනවා. අන්න ඒ විදිහට අපිට මේ පැලේ නඩත්තු කරගන්න පුළුවන්. දැන් මේකට කෘමිනාශකෙම ඉසිද්දිත් අපිට ලේසි මේ යටින් ස්ප්‍රේ කරන්න පුළුවන් මේ උඩ කොළවල යටි පැත්තට වදින්න. ඒ වගේම ගහටත් ඒක ලොකු නිදහසක්. ඉතින් ඒ විදිහට අපි තව ගහක පත්‍ර ඉවත් කරගෙන බලමු. ඔන්න ඒ විදිහට තමයි අපි ප්‍රධාන දෙපළේ ගාවට එනකන් තියෙන පත්‍ර ටික ඉවත් කරගන්න ඕනේ. ඉතින් සමහර අය එලිමහනේ හදන අය මේක මේ පික්කිලි එහෙම ඉවත් කරගන්න තෝ ගහ පඳුරක් වගේ හදා ගන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒවට තියෙන අවුල තමයි ගහට හැදෙන ලෙඩ රෝග වැඩි වෙන එක. දැන් මේ වගේ පිරිසිදු තියෙනකොට මේකට කෘමි හානියම ටිකක් අඩු වෙනවා.
ඔන්න දැන් අපේ මේ අන්තිම ගහේ කොළ ටික කප්පාදු කරගන්න හදන්නේ. හරි ඉතින් ඔන්න අපි දැන් වැඩේ කරගෙන ඉවරයි. දැන් නැවත මේවා මුලින් එන රික්ටි අපි ඉවත් කර ගන්නවා. මෙන්න මේ විදිහට අපි ශාකය දිගටම තියා ගන්නවා. මෙහෙම තියද්දී අපිට මේ ගහ නඩත්තු කර ගන්න ඉතාම ලේසි. පොහොර යොදන්න උනත් ලේසි. කෘමිනාශක යොදන්න ලේසි. ඉතින් ගහත් නිදහසේ හැදෙනවා ඔහොම තියෙද්දි. දැන් මුළු අගාවෙම මම කප්පාදු කරගෙන ඉවරයි. දැන් මේ හරිය තියෙනවා ටිකක් පැල ටිකක්. ඒ ටික මම දැම්ම කප්පාදු කරගන්නේ නැහැ. තව ටිකක් ලොකු වෙන්න ඕන. මේ පැල ටික මම පස්සේ ඉඳගත්තේ උඩ ටික ඉඳලා මාසයකට විතර පස්සේ තමයි මේ පැල ඉඳගත්තේ. ඉතින් ඒව තාම වර්ධනය වෙන ගමන් තියෙන්නේ. හරි ඉතින් ඔන්න වැඩේ කරගෙන ඉවරයි. ඔයගොල්ලෝ යම්කිසි දැනුමක් ලබා ගන්න ඇති මේ සම්බන්ධව. දැන් අපි මේ කපාගත්තු පත්‍ර ඔක්කොම මේ වගාවෙන් අයින් කර ගන්නවා. හරි නැවතත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් අදට අපි ගිහිල්ලා එන්නවා.